ඒකයි මේ ප්‍රශ්නේ ගමන. ඔය TikTok එකේ තියෙනා වගේ FB එකේ තියෙනා වගේ අද ප්‍රොෆිට් එකකින් වාහනයක් ගත්තා. අද මගේ ප්‍රොෆිට් එක බලන්න දවසින් iPhone එකක් ගත්තා. ඒව වහම් බොරු කතා. එහෙම මේ වගේ වෙනම කියන්නේ වෙනම කතාවක් ඒක ඇතුලේ තියෙන්නේ. මේ කොහොම තමයි ඒකට අප් ට්‍රෙන්ඩ් එක යන්නේ. එතකොට මේ මෙහෙමයි කෙනෙක් දැන් අහලා තියෙනවා මේකට ඇවිල්ලා කොච්චර කාලෙකින් සල්ලි වන්න පුළුවන්ද කියලා. මෙහෙමයි. මේකට ඇවිල්ලා සාමාන්‍ය මගේ මේක ප්‍රැක්ටිස් පීරියඩ් එක ඉවරලා එතකොට phase 2 එක කම්ප්ලීට් කරලා ඒ ඔක්කොම කරාට පස්සේ තමයි ඔයාලට සල්ලි හොයන්න ඇක්සස් එක දෙන්නේ. එතකන් ඔයාලට කාටවත් සල්ලි දාලා ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. එතකොට මෙහෙමයි මේ දැන් ඔයාලා ගොඩක් කට්ටිය රැවටලා ඉන්නේ TikTok එකේ පෙන්නනවා මේ බලන්න අද ප්‍රොෆිට් එක $50යි. ඒකෙන් මම iPhone එකක් ගන්න යනවා. අන්න එහෙම එහෙම ගන්න බෑ. එහෙම මේ තනිකරේ බොරු මාකටිං එකක් තමයි යන්නේ. එහෙම ට්‍රේඩ් කරලා මේ දවසින් දෙකකින් iPhone නනම්මනම් වාහන ගන්න පුළුවන් නම් මේ ට්‍රේඩින් හැම එකම කරනවනේ. එහෙම කරන්න බෑ. මේක ලේසි නෑ. පොඩ්ඩක් අමාරුයි. කියන්නේ ඇත්තරම මේක ලේසි හරියට ප්‍රැක්ටිස් කරනවා. හරියට වැඩ ටික කරලා හරියට ඒ අදාළ වැඩ ටික කරලා මේ හරියට ප්‍රැක්ටිස් කරනවා නම් මේකේ ඇති දෙයක් නෑ. ඒ කියන්නේ මේ ඔයාලට මේකේ මේ වැඩ කරන්න තියෙන අවුල තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ ගමන. ඔය TikTok එකේ තියෙනා වගේ FB එකේ තියෙනා වගේ අද ප්‍රොෆිට් එකකින් වාහනයක් ගත්තා. අද මගේ ප්‍රොෆිට් එක බලන්න දවසින් iPhone එකක් ගත්තා. ඒව වහම් බොරු කතා. එහෙම මේ වගේ කියන්නේ වෙනම කතාවක් ඒක ඇතුලේ තියෙන්නේ. මේ ඒ හින්දා ඔයාලා මේක හරියට කරගන්න පුළුවන්. ඒ හින්දා මේකට මහන්සිලා මේක ફોකස් කරලා මේක කරන්න. අර වෙන අයගේ ප්‍රොෆිට් බලලා එහෙම ප්‍රොෆිට් කරන්න හදන්න එපා. තමන් එන්න. ඒ කියන්නේ තමන්ට අදාළ මේක ඇතුලේ සිස්ටම් එකක් හදාගත්තට පස්සේ තමන් ඊට පස්සේ මේක ඇතුලේ ගොඩනගා ගන්න තමන්ගේ සිස්ටම් එක හරහා ඔයා මේකෙන් ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පටන් ගන්නවා. එහෙම නැතුව වෙන කාගේවත් ප්‍රොෆිට් එකක් බලලා එහෙම මේකේ සල්ලි හොයන්න බෑ. එහෙනම් තමන් මහන්සි වෙලා තමයි මේකේ ගේමක් ගහ ගන්න ඕන.